චුල්ල දනුද්දර ජාතකය. අතීත ಭಾರತයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන සමයේ තක්ෂිලා නුවර දිසාපාමොක් ඇදුරුතුමන්ගෙන් ශිල්ප ඉගෙනීම සඳහා ගාන්ධාර දේශයෙන් බ්‍රාහ්මණ කුමාරයෙක් ශිල්ප ඉගෙනීමට පැමිණියා. කුමාරයා දිසාපාමොක් ඇදුරුතුමාට පුදපඬුරු කැපකොට තමාට ශිල්ප උගන්වන මෙන් ඉල්ලා සිටියා. මුලින්ම පතපොතේ ඉගැන්වීමද, ඉන්පසු කඩු ශිල්ප, දුනු ශිල්ප ආදී ඉගැන්වීමද ඇදුරුතුමා ඉතා ලෙන්ගතුව කළා. මේ කාලය තුල කුමාරයා ඉතා හොඳින් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමේ කටයුතු කරගෙන ගියා. අවසානයේ තක්සලාවේ හොඳම ශිෂ්‍යයා බවට පත් වුණා. මොහු ගැන පැහැදුණු ඇදුරුතුමා මොහුට චුල්ල දනුද්දර යන නාමය තබා තමාගේ දියණිය සරණ පාවා දුන්නා. ඉන්පසු කුමරා සහ කුමරිය කුමරුගේ ගම්බෙන් බලා යන්න පිටත් වුණා. ඔවුන් යන ගමනේ විශාල වනාන්තරයක් පසු කර යාමට ඔවුන්ට සිදු වුණා. මොකක්ද ඒ ශබ්දය? මට නම් මහා බයක් දැනෙනවා ස්වාමිනී. අර හස්තිරාජයෙක් මේ පැත්තට දෙනවා ස්වාමිනී. ඔබ ওই පැත්තට යන්න. මේ හස්තියා ගැන මන් බලා ගන්නවා. කුමාරයා ඉතා දක්ෂන්දමින් ඔහුගේ එක් ඊතලයක් පමණක් වැයකොට හස්තිරාජයා මරණයට පත් කළා. ඉන්පසු නැවත ගමන ආරම්භ කළ මොවුන් වනාන්තරයේ මධ්‍යයට පැමිණියා. වනයේ මධ්‍යයේ සුරුන් 500කගේ කණ්ඩායමක් මස් මාංශ පුලුස්සා අනුභව කරමින් විනෝදයෙන් සිටින අයුරු ඔවුන්ට දැක ගැනීමට හැකි වුණා. අද හොඳට කාලා බීලා ඉඳහල්ලා. හෙට දවසේ අපේ කර්තව්‍ය සඵල කර ගැනීමට ශරීර ශක්තිය හොඳට තියෙන්න ඕනේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. සිටුතුමාද අපිද? ස්වාමීනි, ඒ මාංශ පිලිස්සෙන සුවඳ දැනෙන විට මට කුසගින්න ඉවසා සිටීමට නොහැකි. මාගොස් මාංශ ස්වල්පයක් ඉල්ලගෙන එන්නද ස්වාමීනි? අපගේ ආහාර ඉවර වූ නිසා බොහෝ වේලාවකින් ආහාර ගැනීමට නොහැකි වුණානේ. එහෙනම් ඔබ ගිහින් ඉල්ලාගෙන එන්න. හොඳමයි ස්වාමීනි. මා ගොස් රැගෙන එන්නම්. අපගෙන ආහාර අවසන් වූවා. ඒ නිසා අර පිස්සු මාංශ ස්වල්පයක් අත හැකිද? මේ තරම් සුරූපී ස්ත්‍රියක් කොහොමද මේ වනයට පැමිණියේ? ඔබ කොහොමද මේ වනයට පැමිණියේ? මගේ ස්වාමියා සමග ඔහුගේ ගම්බින් බලා යන ගමන්. ස්වාමියා නැතුව ඔබ විතරක් පැමිණියේ මන්ද? ඔහු එතරම් මාන්නක්කාර පුරුෂයෙක්ද? ඒකට කමක් නෑ. මේ මාංශ තමාගේ ස්වාමියාට ගෙනහින් දෙන්න. කුමරිය, මේ අමු මාංශනේ. ඔවුන් ආගන්තුකයන්ට සත්කාර කරන්නේ මෙලෙසද? අපි ගැන සැකේන්ද? නැත්නම් සමච්චලයටද? කුමරිය, වහාම නැවත ගොස් පිලිස්සු මාංශ අවශ්‍ය බව පවසන්න. මට සමා වෙන්න. මාගේ ස්වාමියා පැවසුවා අවශ්‍ය අමු මාංශ නොව පිලිස්සු මාංශ කියා. මොනවා? අපි කවුරු කියලාද තොපි හිතන් ඉල්ලේ?
තොගේ ස්වාමියා අපිගේ අභියෝග කරවාද? සගයිනි වරෙව් යන්න උගේ ගෙල සිඳ දමන්න. එපා එපා. අනේ ස්වාමීනි, ඔවුන් ඔබ සොයා එනවා. ඔවුන් බියරු වැටි සිටින්නේ. දැන් අප කුමක් කරමුද? බියනවන්න කුමරිය, මම බලා ගන්නවා. ඔබ පස්සෙකට විසිටින්න. තොපේ ඊතල අවසන්ද තා මගේ සොරමුල සම්පූර්ණයෙන් විනාශ කළා. දැන් තොපට මරණය නියතයි. තා නියම පුරුෂයෙක් නම් මා සමග නිරායුධ සටනකට පැමිණෙනු. පුළුවන් නම් මාව පරද්දනු. සොරරෙලේ නායකයාගේ සිරුර හරිම හැඩිතැඩි පාටයි. හොඳ ශක්තිවන්තයෙක් වගේ. කුමරිය ඔය කඩුව දෙන්න ඉක්මනට මට. මොනවද කල්පනා කරන්නේ? ඉක්මනට දෙන්න ඔය කඩුව. මෙන්න ස්වාමීනි. ස්වාමීනි, ගමට තව කෙතරම් දුර යා යුතුද? මේ ඉදිරියේ තියෙන නදියේ නෙතර වී බොහෝ දුර යා යුතුයි. එසේනම් අපි ඉක්මනට යමු ස්වාමීනි. කෙසේ හෝ මැයගේ මේ ආභරණ ටික ගලවා ගත යුතුයි. ඇයි ස්වාමීනි කල්පනා කරන්නේ? මේ නදියේ බැස යන විට ඔබගේ ආභරණ මඩ වතුරෙන් තෙමී අපිරිසිදුනෙනවා සුන්දරිය. එම නිසා ඔය ආභරණ ගලවා මේ රෙදිකඩේ ඔතා මාහට දෙන්න. මා ගඟට බැස එතරට ගොස් තබා ඇවිත් ඔබව ඔසවාගෙන ගඟින් එතර කරන්නම්. ස්වාමීනි, ඉන්න මම මතා දෙන්නම්. මාහට වසඟ වී තමාගේ ස්වාමියා මරාගත් මේ ස්ත්‍රිය යම් දිනෙක මාහට කරන්නේද මේ දෙයමයි. චපල ස්ත්‍රිය දමා පැනයා යුතුයි. ස්වාමීනි, ස්වාමීනි, ඇයි ස්වාමීනි ඔබ මා හැර යන්නද සැරිසෙන්නේ? තම ස්වමියා මරා දැමූ චපල ස්ත්‍රිය දී යම් දිනක මාහටද එසේ නොකරයි කියා මා කෙසේ විශ්වාස කරම්ද? මට තිගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත. අනේ නැවත පැමිණෙන ස්වාමීනි, මා හැර දමා නොයන්න. අනේ අනේ. කුමරිය තමන් අතින් සිදු වූ වැරද්ද මෙනෙහි කරමින් හඬමින් ගම් යූරේ රදී සිටියා. මේ සිදුවීම බලා සිටි ශක්‍ර දිව්‍ය පුත්‍රයා පංචනික සහ මාතලී දිව්‍ය පුත්‍රයන් සමග කුමරිය කළ වැරද්ද අයට වටහා දීමට ක්‍රමවේදයක් සැලසුම් කළා. මා නරියෙකුගේ වෙස්ගෙන මස් කැබැල්ලක්ගෙන ගඟ ඉවුරට යන්නම්. මාතලි, ඔබ මාළුවෙකුගේ වෙස්ගෙන ගඟේ පිහිනමින් සිටින්න.
පංචසික ඔබ උකුසු වෙස්ගෙන අහසේ පියාසර කරමින් සිටින්න. ස්ත්‍රිය ඇයි මෙසේ සිනාසෙන්නේ? මා සිනාසෙන්නේ තොපට ඇබැද්දිය ගැන සිතයි. මාංශ කැබල්ල බිම තමා මාළුවා ඩැහැ ගැනීමට ගිය තොපට මාළුවත් මාංශ කැබැල්ලත් දෙකම නැති වුණා. ස්ත්‍රිය ඔබ සිනාසෙන්නේ තමාටත් සිදු වූයේ එයම බව නොදැනද? තමාව වනාලින්ගෙන් බේරගෙන ආදරින් රැකගෙන ආ තම ස්වාමියා මරා දෙවන ස්වාමියා සමග දිවිගෙවන්නට සිතූ තමාටද උනේ සියල්ල නැතිවීම නොවේද? ශක්‍රදිව්‍ය පුත්‍රයා කුමරිය කළ වරද වටහාදී නැවත දිව්‍ය ලෝකයට වැඩම කළා. අයියෝ මං වගේ මෝඩ පෞකාර ස්ත්‍රියක්. මා පතිවෘතා ධර්මයේ රැකගන්නේ නැතිව මං මොකක්ද මේ කරගත්තේ? මා මටම වින කරගත්තා නොවේද? හායි මගේ යාළුවනේ අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා like එකකුත් දාලා share කරන්න හොදේ.